කොහොමද ඉතින් ඔයාලට? අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ මගේ අම්පාර පැත්තේ යාළුවෙක් එයාට සිද්ධ වෙච්ච සිද්ධියක් මාත් එක්ක බෙදාගත්තා. මට ඒ කතාව හිතුණා ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. මේක ඇත්තටම එයාට සිද්ධ වෙච්ච සිද්ධියක්. මම එයාට පියල් කියලා කියන්නම්. මේ කතාව කියනකම් ඉතින් කතාව කියන්න කලින් කියන්න ඕනේ ඔයා ඇත්තටම ධෛර්යයක් තියෙන කෙනෙක් නම් විතරක් මේ කතාව අන්තිම වෙනකන් අහන්න. කතාවේ අන්තිම වෙනකොට ඔයාට හිතෙයි මෙහෙමත් දේවල් මේ ලෝකෙ සිද්ධ වෙනවද කියලා. ඉතින් මේ පියල් වැඩ කරේ අම්පාර පැත්තේ තිබ්බ ගාමන්ට් එකක. කොහොම හරි දවසක් එයාගේ නයිට් ෂිෆ්ට් එකේදී නයනා කියලා කෙනෙක් හම්බ වෙනවා ගාමන්ට් එකේ වැඩ කරන කෙල්ලෙක්. එයාත් එක්ක පියල්ගේ එයාගේ අතරේ කෙටි කාලයක් ඇතුළත ලොකු සම්බන්ධයක් ඇති වෙනවා. ඊට පස්සේ මේ කට්ටිය ඇත්තටම ආදරය කරන කපල් එකක් මොනවද කරන්නේ මේ හැම දෙයක්ම කරනවා. ඉතින් මේ කාලයක් ගත වෙලා ටික කාලයකට පස්සේ සාමාන්‍යයෙන් මාස 6-7කට පස්සේ නයන දවසක් නයිට් ෂිෆ්ට් එකේදී කියනවා පියල් හෙට ඉඳන් මං ආයෙ වැඩට එන්නේ නැහැ. මේ හැබැයි ඔයා මාව මතක කරන්නත් එපා මම මතක තියාගන්න කියලා. මේ කිව්ව කතාව පියල් විහිළුවට ගන්නවා ජෝක් එකකට ගන්නවා. ඉතින් පහුවදා පියල් වැඩට ගිහිල්ලා බලනකොට ඇත්තටම නයනගේ සීට් එකේ හිස්. මේ විදිහට දවස් දෙකක් ගත වෙනවා. ඊට පස්සේ දවස් දෙකකට පස්සේ නයන වැඩට එන්නේ නැහැ. පියල් බලනවා නයනට මොකද වුනේ? ඇත්තටමත් එයා කිව්වනේ වැඩට එන්නෙත් නැහැ කියලා. ඊට පස්සේ පියල් හිතනවා සුපර්වයිසර්ත් එක්ක ගිහිල්ලා කතා කරලා ඇත්තටම නයනට මොකද වුනේ කියලා අහන්න. ඉතින් පියල් ගිහිල්ලා සුපර්වයිසර්ගෙන් අහනවා සර් මේ නයන වැඩට ආවේ නැහැනේ දැන් දවස් 3ක්. මොකද නයනට උනේ කියලා. ඊට පස්සේ සුපර්වයිසර් පියල් දිහා ටිකක් අමුතු විදියට බලලා පියල්ට කියනවා පියල් ඇත්තටම වාට පිස්සුද නයනා කියලා කෙනෙක් අපේ කම්පැනි එකේ වැඩ කරන්නේ නැහැනේ කියලා. පියල්ට එකපාරටම තරහ යනවා. පියල් ගිහිල්ලා පියල් කීප දෙනෙක්ගෙම මේ විස්තරය අහනවා. ඒ හැම කෙනෙක්ම කියන්නේ නයනා කියලා කෙනෙක් වැඩ කරේ නැහැනේ මෙච්චර කල්. පියල් ඔයා කාගෙනද කතා කරන්නේ? ඊට පස්සේ පියල් ගිහිල්ලා කම්පැනියේ කලින් වැඩ කරපු මිනිසුන්ගේ ඩොකියුමන්ට්ස් තියෙනවනේ මෙන්න මේ ලේඛන පරීක්ෂා කරලා බලනවා. ඒ බලනකොට පියල්ට දකින්න හම්බ වෙනවා නයනා කියලා කෙනෙක් මේ කම්පැනි වැඩ කරලා තියෙනවා අවුරුදු 10කට කලින්. අවුරුදු 10කට කලින් වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ පියල් ඒ කාලේ ඒ වගේ කම්පැනි හිටපු පරණ කෙනෙක්ගෙන් ගිහිල්ලා මේ නයනාගේ විස්තර අහනවා. එතනදී පියල්ට අහන්න හම්බෙච්ච කතාව එයාගේ ඇස් උඩ යන කතාවක්. එයා අහපු යාළුවා කියන පියල්ට පියල් නයනා මේ කම්පැනි එකේම අන්නර අහවල් මැෂින් එකට යට වෙලා මේ කම්පැනි එක ඇතුළේදීම නැති වුණා කියලා. පියල්ට ඇස් අදහ ගන්න බැරි වෙනවා. ඒ කතාව කියන අතරතුරේ මේ යාළුවා එයාට පත්තරයක තිබ්බ ෆොටෝ එකක් පෙන්නනවා. මෙන්න මේ තමයි නයනා කියලා. පියල්ගේ ඇස් දෙක උඩ යනවා. ඇත්තට මේ ෆොටෝ එකේ හිටියේ නයනා. එදායින් පස්සේ පියල්ගේ ජීවිතේ ගොඩාක් වෙනස් වෙනවා. පියල්ට ඒක ලොකු ෂොක් එකක් වෙනවා එයාගේ ජීවිතේට. එයා එදායින් පස්සේ මාස 2-3ක් කම්පැනි වැඩට ගියෙත් නැහැ. එදායින් පස්සෙම දැන් මේ වෙනකොට අවුරුදු 7ක් විතර ගත වෙලා තිනවා. එයා නයිට් ෂිෆ්ට් වලට යන්නෙත් නැහැ. ඉතින් ඔයා නිකන් හිතලා බලන්න. ඔයත් එක්කත් මේ වෙලාවේ සමහරව ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන්. සමහරව මැරි කරලා වෙන්න පුළුවන්. ඔයත් එක්ක ඔය ඉන්න කෙනා ඇත්තටම ඉන්න කෙනෙක්ද දන්නේ නැහනේ. පියල්ට උනා වගේ. ඔයාට සමහර වෙලාවට හිතනවා නේද මේ මගෙත් එක්ක මේ ළඟ ඉන්න මේ ගෑණි එක්ක මේ මොකක්ද ආදරය කරන එක මේක මොන හොල්මනක්ද මන්දා කියලා හිතන වෙලාවල් තියෙනව නේද සමහර විට. එයා ඇත්තටම මේ ලෝකේ ජීවත් වෙන්නේ නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. ඊළඟ දවසේ ආව හම්බුන වෙලාවට බලන්න එවනැල්ල තියනවාද කියලා. මේ කතාව ඇත්තම කතාවක්. ඔයාට මීට අවුරුදු 10කට කලින් වගේ පත්තරයක් අරන් බැලුවොත් සමහරට ඒ කතාව ඒ පත්තරේ දකින්නත් පුළුවන්. ඉතින් අදට මං ගිහින් එන්නම්. ඔය වගේ මගේ යාළුවෝ කිව්ව කතා ගොඩාක් තියෙනවා. මං කැමතියි ඒවා ඔයාලත් එක්ක බෙදා ගන්න. එක එක හිමීට කියන්නම් ඉතින්. ගිහින් එන්න. පරිස්සමෙන් ඉන්න.